අද අපි කතා කරන්න යන්නේ මානව වර්ගයාගේ හද කම්පා කරවපු චීනයේ අඳුරු ඉතිහාසයක සැඟවුණු කතාවක් ගැනයි. මිය යන කාමර හෙවත් ඩයින් රූම්ස් අතහර දමා දුක් විඳ මියගිය දරුවන් දහස් ගණනකගේ කඳුළු කතාවයි මේ. දශක ගණනාවක් තිස්සේ එනම් 1979 සිට 2015 දක්වා චීනය එක් දරුවෙක් පමණයි යන ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කළා. මොකක්ද මේ එක් දරුවෙක් පමණයි කියන ප්‍රතිපත්තිය? චීනයේ සීග්‍රයෙන් ඉහළ යන ජනගහන වර්ධන වේගය පාලනය කිරීමේ අරමුණින් 1979 දී නීතියක් ගෙනවා. මින් එක් පවුලකට එක් දරුවෙක් පමණක් සිටිය යුතුයයි සීමා පැනෙවුවා. මේ ප්‍රතිපත්තියේ බලපෑමක් විදිහට තමයි ඩයින් රූම්ස් නිර්මාණය වෙන්නේ. මේ නීතිය නිසා ගැහැණු දරුවන් උපත ලැබූ විට විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඔවුන් අතහැර දැමීමේ ඛේදනීය තත්ත්වයක් ඇති වුණා. සමහර දරුවන්ව අනාථ නිවාස වලට බාර දුන්නා. නමුත් ඒ අනාථ නිවාස වල තත්ත්වය කෙතරම් දරුණු වුණාද කියනවනම් ඒවා මිය යන කාමර බවට පත් වුණා. මිය යන කාමර කියන්නේ මේ අනාථ නිවාස වල විශේෂයෙන්ම රෝගී හෝ ආබාධිත දරුවන් එහෙම නැත්නම් ගැහැණු දරුවන් රඳවා තැබූ කුටිවලටයි. මේ දරුවන්ට නිසි ආහාර, වෛද්‍ය ප්‍රතිකාර හෝ මානව ස්පර්ශයක් ලැබුණේ නැහැ. ඔවුන් කාමරවලට දමා මිය යන තුරුම තනි කළා. මේවා පිළිබඳ ලෝකයේ දැනගත්තේ 1990 දශකයේ BBC වාර්තා චිත්‍රපටයක් සහ මිනිස් අයිතිවාසිකම් සංවිධානවල වාර්තා හරහායි. මේ වාර්තා මගින් ලෝකයට හෙළිවුණේ බිහිසුණු ඇත්තක්. සමහර වාර්තාවල සඳහන් වුණා දරුවන් මරණයට පත් වූ විට ඔවුන්ගේ සිරුර ඉවත් කිරීමට පමණක් පැමිණි බව. ජලය ටිකක් දෙන්න, බඩගින්න නිවන්න, එහෙම නැත්නම් සෙනෙහසක් දක්වන්න ඔවුන්ට කිසිවෙක් සිටියේ නැහැ. මේවා ඇත්තටම දරුවන් මැරීම සඳහා වෙන් කළ කාමර වගේ වුණා. ජාත්‍යන්තර පීඩනය හා මානව හිමිකම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා චීන රජයේ සිය අනාථ නිවාස පද්ධතියේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදු කළා. අද වන විට චීනයේ අනාථ නිවාසවල තත්ත්වය බොහෝ දුරට යහපත් වී තිබෙනවා. එක් දරුවෙක් පමණයි කියන ප්‍රතිපත්තිය ඔවුන් අවසි කරා. දරුවන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීමට ඔවුන් පියවර ගත්තා. මේ ඛේදවාචකයේ ලෝපුරා දැඩි කම්පනයක් ඇති කළා. ජාත්‍යන්තර ප්‍රජාව චීන රජයට දැඩි පීඩනයක් එල්ල කළා මේ තත්ත්වය වෙනස් කරන්න කියලා. මේ හේතුවෙන් බොහෝ බටහිර රටවල පුද්ගලයන් චීනෙන් දරුවන් හදා වඩා ගැනීමට ඉදිරිපත් වුණා. ඔවුන් මේ මිය යන කාමර වලින් බේරුණු දරුවන්ව නව ජීවිතයක් කරා අරන් ගියා. මිය යන කාමර යනු මානව ඉතිහාසයේ ඉතාමත් අඳුරු පිටුවක්. එය අපිට උගන්වන්නේ ප්‍රතිපත්ති කෙතරම් ප්‍රවේශමෙන් ක්‍රියාත්මක කළ යුතුද යන්න සහ දරුවන්ට සලකන ආකාරය මත සමාජයක මානුෂීයත්වයේ තීරණය වන ආකාරය.